අද මාකට් නිවස් අප්ඩේට් එකක් ක්‍රිප්ටෝ ඩේලි channel එකට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේ නිවුස් කිහිපයක් වැදගත් ඒ වගේම ඉන්ටරෙස්ටිං නිවුස් කිහිපයක්ම තියෙනවා. යුද්ධයට විතරක් සීමා වෙන්නේ නැහැ. අනිත් පස්සේ පොඩ්ඩක් මම නිවුස් අනිත් පැත්තට ගේන්න හදනවා. ගොඩක් කට්ටිය කතා කරනවා ඇත්තරම නිවුස් එක ගත්තාම වෝ එක ගැනම නේද නිවුස් යන්නේ කියලා. ඒකට හේතුව තමයි මාකට් එක ඇත්තටම වුණේ වෝ එක නිසා. ඉතින් දැන් මේ වෙනකොට ඒක යම් තාක් දුරකට අර කොමන් දෙයක් විදිහට පත් වෙලා තියෙන අපි දන්නවා සාමාන්‍යයෙන් ඕනම හොට් දෙයක් කාලයත් එක්ක ගියට පස්සේ පිරිසුන්ට ඒක ඇඟට නිකන් අර මොකක්ද අපි කියන්නේ ඇඟට උරු වෙනවා වගේ දෙයක් තියෙනවා. ඉතින් ඒ වගේ සිටුේෂන් එකක් තියෙන්නේ. වෝ එක කියන්නේ කොමන් දෙයක් නෙමෙයි පටල ගන්න එපා. මං කිව්වේ ඒක අර කොමන් දෙයක් වගේ වෙලා තියෙනවා. බිට්කොයින් chart එකේ අප්ඩේට් එකක් නෙමෙයි අද දවසේ අද මාකට් නිවුස් අප්ඩේට් එකක්. හැබැයි මම දල වශයෙන් කිව්වොත් අපිට බලා ගන්න පුළුවන් බිට්කොයින් එක හොඳ පීක් එකකට රීච් වෙලා තියෙනවා. ඉතින් අපි බිට්කොයින් වල මේ මූවමන්ට් එක කතා කරේ channel එකත් එක්ක යම්කිසි හේතුවකට channel එක මැකිලා තියෙනවා මගේ අතින්. මම හිතන්නේ network issue එකක් වෙන්න ඇති. anyways වෙන්න මේ range එකේ ඉඳලා අපි මේ දේවල් කතා කරගෙන ගියා. ඉතින් මේ වෙනකොට මාකට් එක මේ විදියට bullish පැත්තට move වෙලා තියෙනවා 115ක් විතර මූවමන්ට් එකක්. අවසාන අප්ඩේට් එකේ මම වෙන්න මෙතන ඉඳලා වෙන්න පුළුවන් මූවමන්ට් එක ගැන කතා කරා. ඉතින් ඒකත් ඒ විදියට වෙලා තියෙනවා. අපි බිට්කොයින් අප්ඩේට් එකකින් ඒ දේවල් ටික පස්සේ කතා කරමු. මට දැන් යන්න අවශ්‍ය වෙන්නේ මාකට් නිවුස් අප්ඩේට්ස් වලට. නිවුස් මොන වගේ විදියට තියෙන මම කිව්වා ඉන්ටරෙස්ටිං නිවුස් කීපයක් තියෙනවා කියලා. මුලින්ම මෙන්න මේ පවර් ප්ලේ ඉවෙන්ට් එක ගැන නැවතත් මතක් කරන්න ඕනේ. මේකේ ඩෙඩ්ලයින් එක රීච් වෙමින් යනවා. තව කල් තියෙනවා. හරි. තාම 4 වෙනි මාසෙ ඉන්නේ. තව මාසයක් එහෙම් පිටින්ම තියෙනවා. ඉතින් මේකේ කරන්න තියෙන්නේ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ link එකක් දාලා තියෙනවා. ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙයි සමහරට link එක. ඒ link එක ක්ලික් කරලා මෙතෙන්ට ගිහිල්ලා account එකක් create කරන්න තමයි තියෙන්නේ. account එක create කරලා මේකට සාමාන්‍යයෙන් ඩොලර් එකක් වගේ මුදලක් ඔයාලට දැම්මොත් අවම වශයෙන් ඒක ඔයාලට පස්සරයක් වගේ ට්‍රේඩ් කරන්න විතරයි තියෙන්නේ. ඔයාලට සාමාන්‍ය ඩොලර් 25ක් යනකම් රිවෝඩ්ස් earn කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා USDT වලින්. හරි. තාම opportunities තියෙනවා මේකේ. ඒ නිසා අවම වශයෙන් ඩොලර් දෙකක් හරි earn කරගන්න ඔයාලට මේ දේ කරන්න පුළුවන්. ඒත් එක මෙන්ෂන් කරන්න ඕනේ මේ දවස්වල අපේ පර්සනල් කැම්පේන් එකක් යනවා. එහෙම නැත්නම් Denso TM community එකේ ට්‍රේඩින් කම්පිටිෂන් එකක් යනවා. ඔයාලට කරන්න තියෙන එකම දේ ඔයාලා මේ විදිහට account එක හැදුවා කියලා අපි assume කරමු. එහෙම නැත්නම් කලින් මගේ links වලින් account හදලා කියලා assume කරමු. ඔයාලට පුළුවන් trades දාගෙන යන්න. ඔයාලගේ trades ගන්න. ඒ දේවල් අනුව ඔයාගේ volume එක අනුව ඔයාලට rewards හම්බ වෙනවා. තව සතියකමාරකින් විතර. එහෙම නැත්නම් May 3 වෙනිදා. ඉතින් ඒ ගැන සම්පූර්ණ විස්තරය අපේ YouTube channel එකේ තියෙනවා. ඒකට යන්න පුළුවන්. ඔයාලට YouTube එකට ගිහිල්ලා ඔයාලට Days of Denso channel එකට යන්න පුළුවන්. එතන අවසාන වශයෙන් අප්ලෝඩ් කරලා තියෙන වීඩියෝස් දෙකක්. අපි ප්‍රධාන වීඩියෝ එක තමයි මේ thumbnail එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. Binance future trading competition for our people only කියලා මම මේ විදිහට දාලා තියෙන වීඩියෝ එකක්. ඒ වීඩියෝ එක ඊට පස්සේ ඒකේ Q&A වීඩියෝ එක ඒ දේවල් ගැන කතා කරනවා. ඒත් එක්කම තවත් platform එකක් ගැන මම ඔයාලට හඳුන්වලා දීලා තියෙනවා. ඒ ඇවිල්ලා yes no කියලා platform එකක්. ඒකත් ඔයාලට try කරන්න පුළුවන්. ඒකේ විස්තර හැම දෙයක්ම මේ වීඩියෝස් වලින් බලා ගන්න පුළුවන්. හරි. ඉතින් ඒ කෙටි අප්ඩේට් ටික තමයි ඔයාලට දෙන්න අවශ්‍ය වෙන්නේ. දැන් අපි quickly යම් market news updates ටික ඔයාලට catch up කරලා දෙන්න. පළවෙනි news එක මම අද highlight කරන්නේ Amazon to invest up to 25 billion Claude AI. මේ Anthropic ලගේ Claude AI එක. Claude එක ගැන අපි මුලින්ම කතා කරේ Binance එකේ event එකක් ආවා. event එකේදී තිබ්බේ ඔයාලට Claude AI use කරලා පොඩි AI system එකක් හදන්න Binance එකේ UI එක හරි මොන හරි interface එකක් වැඩි දියුණු කරන්න ඒ වගේ campaign එකක් ආවා. ඒකේ win කරන කෙනෙක්ට සාමාන්‍යයෙන් මට මතක විදියට $4,000 or $5,000 rewards තිබ්බා. ඉතින් ඒ කැම්පේන් එකත් එක්ක තමයි මේ Claude ගැන කතා කරන්න ගත්තේ. ඉතින් Claude ගැන ඩිස්කෂන් එකක් යනවා. ඔයාලා අනිවාර්යෙන් ඇහැ ගහගෙන ඉන්න මේ Claude AI project එක ගැන. ඉතින් Amazon විශේෂයෙන්ම Amazon වගේ කම්පැනි එකක් Anthropic ලට ඉන්වෙස්ට් කරන්න යනවා කියන එක මේක ලොකු නිවුස් එකක්. ඒ නිසා මම මේක මෙන්ෂන් කරේ ඔයාලට. ඊළඟට අපි මේ විදිහට යුද්ධ පැත්තට යමු. අර මම වෝ එක ගැන විශේෂයෙන්ම ફોකස් කරලා කතා කරන්න. මේක ඇවිල්ලා මේ අලුතෙන්ම මේ සාමාන්‍යයෙන් විනාඩි කිහිපයකට ආපු නිවුස් එකක්. Trump will not resume the war until he has exhausted all other options. ඉතින් මේක ඇවිල්ලා good news එකක්. ඒකට හේතුව දැන් options ඔක්කොම try out කරලා ඊට පස්සේ තමයි ආයේ වෝ එකකට යනවද කියලා බලන්නේ. මට තේරෙන විදිහට මම තව නිවුස් ටිකක් ඔයාලට පෙන්නන්නම්. ඒ දේවල් එක බලද්දි ට්‍රම්ප්ට නිකන් වැඩි ඇති වෙලා වගේ එකක් පේනවා. හරි. අපි බලමු මොන වගේ විදිහටද යන්නේ කියලා. පොඩ්ඩක් නිවුස් සහ මේ දේවල් මික්ස් කරලා කියන්නම්. නැත්නම් කම්මැලි වෙනවා වෝ එක ගැන විතරක්ම කතා කරොත් කියලා. හරි. Trump says we might have a deal with Anthropic Claude AI. ඉතින් Claude ගැන Trump කුත් මේ විදිහට කතා කරලා තියෙනවා. ඉතින් මේකත් important. නැවතත් මතක් කරනවා Claude AI
ප්‍රොජෙක්ට් එක ෆලෝ කරන්න, ප්‍රොජෙක්ට් එක ගැන විමසිලිමත්ව ඉන්න, ඊට ආශ්‍රිතව ටෝකන්ස් මොන හරි තියෙනවා නම් ඒ දේ ගැනත් ෆලෝ අප් කරන්න. නැවතත් වෝ එක පැත්තට මේකත් අද දවස ඇතුළත එහෙම නැත්නම් 24 hours ඇතුළත ආපු නිවුස් එක තමයි US බ්ලොකේඩ් එක ගැන announcement එකක් දාලා තියෙනවා ඉරාන් වලින්. මේක act of war එකක් විදියට සලකනවා කියලා දාලා තියෙනවා. ඉතින් මොන හරි ප්‍රශ්නයක් වුණොත් ඉරාන් වලින් රිටැලියේෂන් එකක් එන්න පුළුවන් කියන දේ එතන සඳහන් කරලා තියෙනවා. ඊළඟට බලා ගන්න පුළුවන් Tom Lee's Bitmain. හරි, Bitmain අපි අහලා තියෙනවා. ඉතින් Bitmain එකෙන් Ethereum buy කරලා තියෙනවා සාමාන්‍යයෙන් $235 million විතර worth වෙන bullish news එකක් එක. ඊට පස්සේ තවත් bullish vibe එකක් එනවා. මේක Mastercard joins the blockchain security standard council as charter member. ඉතින් මං කලින් වීඩියෝස් වල Visa මේ විදිහට join වෙන කතන්දරයක් ගැන කතා කරා. ඉතින් අද Mastercard උත් මේ විදිහට join වෙලා තියෙනවා. bullish. President Trump reportedly believes he has done all what he can militarily and wants to exit the war with Iran. ඉතින් මේක වෙලා Trump directly කියපු එකක් නෙමෙයි. reportedly believes කියලා තමයි තියෙන්නේ. හරි. ඉතින් මේකත් BRICS news එකේ දෙයක් නිසා මම ඔයාලට mention කරේ. මෙහෙම situation එකකුත් තියෙනවා. ඊළඟට interesting දෙයක්. අපි හැමෝම දන්නවා Jerome Powell. Jerome Powell කිව්වහම කවුද කියලා දන්නේ නැත්නම් මම ඔයාලට පොඩ්ඩක් පින්තූර පෙන්වුවම තේරෙනවා. ඉතින් Jerome Powell කියන්නේ Fed chair. තාමත් Fed chair තමයි. එයාව replace කරන්න කෙවින් වොෂ් එයිද? ඉතින් මෙන්න මේ දේ ගැන අපිට highlight එකක් ගන්න පුළුවන්. මේක ඇවිල්ලා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ choice එකක් විදිහට ගන්න පුළුවන්. anyways මෑවිල්ලා සාමාන්‍යයෙන් ක්‍රිප්ටෝ ප්‍රෝ කෙනෙක්, විශේෂයෙන්ම XRP ප්‍රෝ කෙනෙක්. අපි බලමු මොන වගේ විදිහටද මෙයාගේ ඉම්පැක්ට් එක එන්නේ කියලා. ඉතින් අපි කලින් නිවුස් වල මම සඳහන් කරා අර පොලි මාකට් එකේ බෙට් එකක් එහෙම තිබ්බා. ඒ ප්‍රෙඩික්ෂන් එකේ කතා කරේ සාමාන්‍යයෙන් ජෙරම් පවල් එයාගේ දූරෙන් අයින් වෙන්න ගොඩක් ලොකු ඉඩකඩක් තියෙනවා. මම හිතන්නේ මතක විදිහට 60s වගේ percentage එකක් තිබ්බා. 60s or 80s මට හරියටම ක්ලියර් නැහැ. ඒ වගේ මතකයක් තිබ්බා මට. ඉතින් ඊළඟට මෙයා තමයි එන්නේ. මෙයා ආශ්‍රිතව අද තව නිවුස් එකක් තියෙනවා. අපි ඒවටත් යමු. ඊට කලින් අපි බලමු Morgan Stanley buys 10 billion worth of Bitcoin. Huge. හරිද? Massive එකක් මේක. Bitcoin buy වෙනවා. මේ වෙලාවෙත් මාකට් එක ටිකක් අප් වෙලා තිබ්බත් Bitcoins ටිකක් buy වෙලා තියෙනවා. මම හිතන්නේ මේ movements වලට හේතුවත් මේක වෙන්න පුළුවන්. මේ නිවුස් එක විතරක් නෙමෙයි තව buys ගොඩක් වෙලා තියෙනවා. මම පෙන්නන්නම්. BlackRock bought 900 million of Bitcoin, almost 1 billion buy කරලා තියෙනවා BlackRock එකෙන් IBIT එකේ. ඕකට සමගාමීව තව නිවුස් එකක් තිබ්බා. මේක තමයි කලින් වෙලා තිබ්බ නිවුස් එක. Strategy has overtaken BlackRock's IBIT to become the largest Bitcoin holder with 815,000 Bitcoins. ඉතින් මේක නිසාම අර මං කියපු නිවුස් එක උනාද දන්නෙත් නැහැ. anyways ඔය දෙක අතර correlation එකක් තියෙනවා. IBIT තමයි මේ BlackRock IBIT same thing. හරි. එතකොට IBIT එකෙන් මේ විදියට purchase එකක් වෙලා තියෙනවා. total holdings එකම compare කරොත් lively ඔයාලට ඒ දේවල් ටික බලා ගන්න පුළුවන්. සාමාන්‍ය Nansen වගේ use කරොත් ඔයාලට ඒ දේවල් ටික බලා ගන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. Tron founder Justin Sun files lawsuit against Trump's family crypto project World Liberty Fund. Justin Sun මුලින් ඉඳලා මෙන්න මේ World Liberty කියන එකට පොඩ්ඩක් කොස්ස දාගෙන හිටියේ. හරි. ඉතින් මේක සාධාරණ විදිහට යන්න පුළුවන් දෙයක්. ඉතින් බලමු. මෙතන කියන විදිහට lawsuit එක ෆයිල් කරලා තියෙන්නේ. හරිද? files lawsuit කරනවා කියලා නෙමෙයි කරලා කියන එක. ඉතින් අපිට එතනින් interesting දෙයක් වෙයි මේක. WLFI පොඩක් බලන් ඉන්න. මේක හුඟක් perform කරපු එකක්. ඒක රග් එකක් වගේද ගිහිල්ලා තියෙන්නේ. ඒක වෙන්න නැති Justin Sun කියන්නේ. ඔයාලා මේකේ සල්ලි එහෙම දාලා තියෙනවනේ පොඩක් පරිස්සමෙන් මෙන්න මේ වගේ දේවල් නිසා ඔය lawsuits කැරකෙන පැත්ත අනුව coins වල movements ගන්න පුළුවන්. මේක amazing news එකක් අද දවසේ දැක්ක. $6 billion Emirates plans to start accepting Bitcoin as payments for flights this year. I think Emirates වල Bitcoin accept කරනවා. කවර කතාවද? හරිද? මේක amazing news එකක්. මේ වගේ අර ගොඩක් bullish news මේ දවස් ටිකේ තිබ්බා. මේක අද දවසේ ආපු news එකක්. ඉතින් adoption වල peak එකක් විදියට මේක ගන්න පුළුවන් කියාවක් තියෙනවා. හරි. අපි මේක ගැන කතා කරා. ඊළඟට මං කිව්වා අලුත් Fed chair එක මෙන්න මෙහෙම සිටුේෂන් එකක් තියෙනවා. මම කියලා තියෙනවා මේකේ තියෙනවා new Fed chair just announced මෙහෙමයි. new Fed chair නෙමෙයි තාම. හැබැයි මේ විදිහට පොඩ්ඩක් exaggerate කරලා කියනවා. අවුලක් නැහැ. not to create a central bank digital currency. ඒ කියන්නේ China යන system එකට අනිත් පැත්තට යන්න හදනවා. China වල CBDC එකක් ගෙනාවා. central bank digital currency එකක්. ඒක එච්චර crypto වලට positive නෑ. මොකද crypto ආවේ banks නැවතත් ඒ තියෙන තැන් වලට ගේන්න නෙමෙයි. ඉතින් US ක්‍රිප්ටෝ කැපිටල් ලැක් කරන්න නම් මෙන්න මේ වගේ මෙෂර්ස් ගත්තොත් අනිවාර්යෙන් මේක ෆේවරබල් වෙනවා. ඉතින් මේ අයිඩියා එක ගෙනල්ලා තිබ්බේ කෙවින් වොෂ්. ඉතින් ඒ දේ ගැන අපිට අවධාරණය කරන්න පුළුවන්. next Fed chair වෙන්න ඉන්න කෙනා මේ වගේ අයිඩියා එකක් ගෙනවා කියන එක. ඊළඟට අද දවසේ මම X එකට එනකොට දැකපු මේන්ම නිවුස් එක
this is massive for crypto කියලා දාලා තියෙනවා. Russia just passed the crypto regulation bill. හරි. ඉතින් මෙතන තියෙන්නේ අර foreign trade settlements. හරි. ඒවා සහ cross border payments වලට regulation bill එකක් ගෙනලා තියෙනවා bitcoins use කරන්න. ඉතින් මේකට bitcoins and ethereum තමයි use කරන්න හදන්නේ first assets විදියට. මේක ගැන massively කතා කරා. මම මගේ කලින් updates වලට බලන්න පුළුවන්. මේක ගැන විශේෂයෙන් මම සඳහනක් කරා මේ වගේ දෙයක්. ව්ලාඩිමිර් පුටින්ගේ අතින් කියවුණා ඉන්ටර්විව් එකකදී. ඒ කියන්නේ accept කරනවා කියලා නෙමෙයි. යාගේ bitcoin ගැන තියෙන view එක සහ යා මොන වගේ විදියටද මේක use කරන්න යදන්නේ කියන එක ගැන. ඉතින් අද වෙනකොට ඒකේ bill එක පාස් වෙලා තියෙන එක තමයි අද දවසේ ප්‍රධානම highlight එක වෙන්නේ. හරි ඉතින් මම කල්පනා කරා Emirates එකේ use කරන එකද මේකද. ඉතින් මම මෙතෙන්ට biased Russia වලින් මේ වගේ movement එකක් කරන් තියනවා කියන එක. රටක් විදිහට එයාලා ඉන්නේ නැක් විදිහට නෙමෙයි රටක් විදිහට adoptions වල next step එකක් තියලා තියෙනවා කියන එක very important. right ඔය ටික තමයි news වලට කතා කරන්න තියෙන දවසේ. ඉතින් මම හිතනවා හොඳ news areas ටිකක් cover කරන්න තියෙ overall market එක bullish. ඉතින් market එකෙන්ම බලා ගන්නත් පුළුවන්. නිවස් ගැන පොඩි ඇලට් එක හිටියොත් එහෙම දවසේ නිවස් වල තියෙන වයිබ් එක අනුව මාකට් එක තේ ඩිරෙක්ෂන් එක තෝරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියන එක මේකෙන්ම ගොඩක් අපිට පැහැදිලි වෙනවා. ඉතින් ඔය ටික තමයි දවසේ කතා කරන්න තියෙන්නේ. නැවතත් අලුත් වීඩියෝ එකකින් අපි ඉස්සරහට හම්බෙමු.